සියලු දෙනාටම සුබ දවසක්. මම අද ඔයගොල්ලන්ට ඉතාමත්ම වැදගත් බීම වර්ගයක් හදාගන්න කියලා දෙන්න හදන්නේ. ඒකෙන් ශරීර සෞඛ්‍ය ඉතාමත්ම යහපත් විදිහට පවත්වාගෙන යන්නත්, මතක ශක්තිය වර්ධනය කරන, ලේ වඩවන, ඒ වගේම කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන, උදේට සමහරක් අයට මලබද්ධය හැදිලා වැසිකිළිට යන්න වෙන්නේ නැහැ. ඒක පහසු කරන අර්ශස් අමාරු වගේ තියෙන කෙනෙකුට ඒක සුවදායක තත්ත්වයට පත් කරවන, ඒ වගේම පිළිකාවක් වගේ දෙයක් තියෙනවා නම් ඒ වගේ පිළිකා ශෛල නසන ශ්‍රී ලංකාවේ තියෙන අතිශය වැදගත් පළතුරක්. ඒක ලංකාවේ දැන් තරුණ ප්‍රජාව ගොඩක් දුරට ඒක දන්නෙත් නැහැ, දකින්නෙත් නැහැ. මොකද ඒ ගස් මේ කාලේ වෙනකොට හැමතැනම වඳ වෙලා. මට මේ බණ්ඩාරවල ප්‍රදේශයෙන් හම්බුණා ඒකේ පළතුරු කිහිපයක්. ඉතින් දැන් එතන දිගටම පළතුරු තියෙනවා. එතකොට මේ පළතුරෙන් අපට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න හොඳ බීම එකක් හදාගන්න පුළුවන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඇපල් ඊළඟට අඹ වගේ රසයක් වගේ දැනුම් නැති වුණාට බීම එකක් හදාගෙන බිව්වොත් ඒක අපිට බොන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ තමයි ලෝකයේ තුල හැමතැනම වගාවක් හැටියට කරන, පළතුරක් හැටියට වගා කරන, ලංකාවේ බහුතරයක් ඒක දැකලත් අහක බලාගෙන යන විශේෂිත පළතුරක්. ඒ තමයි ලාවලු. එහෙමනම් ලාවලු වලින් බීම එකක් හදලා අපිට ලාවලු හැදෙන කාලෙට දවස් 2-3කට සැරයක් බිව්වොත් අපේ ශරීර සෞඛ්‍යය ඉතාමත්ම හොඳ තත්යකට පත් වෙනවා. ශෛල නැවත වර්ධනය වෙනවා. කොලජන් ප්‍රෝටීනය වර්ධක ප්‍රතිඔක්සිකාරකයක් හැටියට මේක ක්‍රියාත්මක කරනවා. විටමින් A, B, E ඒ වගේම ශරීරයට හිතකර සීනි මේකෙන් ශරීරයට ලබා දෙනවා. එහෙනම් අපි බලමු මේකෙන් බීම එක හදාගන්නේ කොහොමද කියලා. මෙතන හොඳටම ඉදිච්ච ගෙඩි කිහිපයක් තියෙන්නේ. එහෙම සාමාන්‍ය මට්ටමට ඉදිලා තියෙනවා නම් අපිට බ්ලෙන්ඩර් කරගන්න පුළුවන්. දැන් මම මෙතන කරන්න හදන්නේ මේක කපලා ඉවර වෙලා බීම එක හදාගන්නේ කොහොමද කියන එක පෙන්වන්න. මම එකක් ඔයාලට මේ විදිහට පෙන්වන්නම්. බලන්න කොච්චර ලස්සනට තියෙනවද කියලා මේ වගේ පළතුරක්. මේකේ ඇටේ හිමින්සරේ අයින් කරලා ඉවර වෙලා අපි මේක හැන්දකින් හූරලා පොඩි භාජනයකට දාගන්න ඕනේ. ඉදුරු නිසා ගොඩාක් ඉදිලා තියෙන නිසා මම මේ විදිහට ගන්නෙ. නැත්තම් අපිට මේක බ්ලෙන්ඩර් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට අපේ හොඳට නිමපු, උතුරලා නිමපු වතුර චුට්ටක් දාගන්න ඕනේ. ඒක අපිට පුළුවන් කෙලින්ම කෝප් එකට මේ විදිහට කෝප්පයක් අරගෙන මේ කෝප්පෙට මම පොඩ්ඩක් හදලා පෙන්නන්නම්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණය දාගෙන අපිට පුළුවන් මේ වගේ පොඩි එක පළතුරකින් බීම ගොඩක් හදාගන්න. මේක අපිට බීමක් විදිහටම හදාගන්න පුළුවන්. නැත්නම් අපිට සාමාන්‍ය මට්ටමට වතුර දාලා හදාගන්න පුළුවන්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගෙන ඊට පස්සේ අපිට මේක හොඳට කලවම් කරගන්න පුළුවන්. මේකේ රසය පොඩ්ඩක් වැඩි කරගන්න අපිට පුළුවන් මේ වගේ දෙහි ගෙඩියක් අරගෙන දෙහි ගෙඩියේ ඉස්මත් මේ විදිහට දාගන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් විටමින් C කියන එක මේකෙන් හොඳටම ගන්න පුළුවන් වෙනවා. ඊළඟට සීනි මේක වඩා හොඳයි මී පැණි වගේ පොඩ්ඩක් දාන එක. ඒ වුණාට සීනි, මේ රතු සීනි චුට්ටක් මේ විදිහට එකතු කරව ගොඩක් දාන්න නැතුව සාමාන්‍ය මට්ටමට පොඩ්ඩක් එකතු කරගෙන මේක හොඳට මේ විදිහට හදාගෙන අපිට ඕන නම් පුළුවන් මේක ෆ්‍රිජ් එකේ පොඩ්ඩක් තියලා ගන්න. නැත්නම් අයිස් කැට දෙකක් විතර දාලා මේක පොඩක් කූල් කරලා
බොන්න පුළුවන්. දැන් ඔන්න මම බීම් එක හැදුවා. දැන් මම මේක බොන්න යන්නේ. ඔයාලට දැන් මේක බලන සමහරක් අය හිතන්න පුළුවන් ඕය වගේ එකක් බීලා ඉතින් කොහොමද දැන් හදාගන්නේ එහෙම. දැන් බලන්න ඕගොල්ලෝ චූටි පෙත්තක් තමයි දියවැඩියාවට බොන්නේ. ඊළඟට කොලෙස්ටරෝල් වගේ එකකටත් පොඩි පෙත්තක් තමයි බොන්නේ. ඊළඟට ප්‍රෙෂර් වගේ එකකටත් චූටි පෙත්තක් තමයි බොන්නේ. ඒ චූටි පෙත්ත එක හා සමාන වුණාට ඒකේ මිලිග්‍රෑම් ගාන වැඩි වෙනවා. එක එක ඒවායි. බලන්න සමහර පෙත්තිවල දෙකක් බිව්ව ගමන් මැරලා යනවා. නේ? එහෙමනම් ඒ පෙත්තක එහෙම කරන්න පුළුවන් නම් කෑම බීම වලින් තමයි සියලු දේ අපට ලැබෙන්නේ. එහෙනම් මේ වගේ එකක් අපි අනිවාර්යයෙන්ම බොනවා නම් ඉතාමත්ම ශරීර සෞඛ්‍යයෙන් ඉන්න පුළුවන්. මම දැක්ක ඊයේ පෙරේදා අර නිලියක් දාලා තිබුණා අවුරුදු 80 එයා සමරනවා. බියුලා ඩයස් කියලා. මේ නළුවෙක් කියලා හිතුවේ නෑ. මං හිතුවා මං වගේ KW ඇවිල්ලා මට කිව්වනේ ඇක් කරන්න කියලා. විජය කුමාර තුංගලත් එක තමයි රංගපෑවේ. එතකොට සමහරක් අය ඒකට කමෙන්ට් දාලා තිබුණා. ඒකේ දකින්න අපි හොඳ පැත්ත, සුබවාදී පැත්ත. ගොඩක් අය සුබවාදී පැත්ත නෙමෙයි දකින්නේ, රින පැත්ත දකින්නේ. එතකොට මේකප් කරලා එහෙම කියලා තමයි හිතන්නේ. දැන් ඕගොල්ලන්ගේ අවුරුදු 80ක ආච්චි කෙනෙක්ව මේකප් කරලා බියුලා කරන්න පුළුවන්ද? බෑනේ. එහෙමනම් බොඩි මේන්ටේනින් කියන එකක් තියෙනවා. වයස කියන එකක්, ඒ වගේම ශරීර වයස කියන එකක්. මම ඔය ඉතිසල කියලා තියෙනවා හිතේ වයස, ශරීර වයස සහ සැබෑ වයස. සැබෑ වයස කීය වුණත් ඔහුට පුළුවන් තරුණ විදියට ජීවත් වෙන්න. බීලා බලමු කොහොමද තත්ත්වය කියලා. ඉතාමත්ම රස තත්ත්වයක් තියෙනවා. ඔයාලත් මේ විදිහට බීම හදාගෙන මම වෙනත් වීඩියෝස් ගණනාවක් දාන්න බලාපොරොත්තු වෙනවා. වගා බීම් වල වීඩියෝස් අපි ඉදිරියේදී මුණ ගැහෙමු.